අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මට කරුණක් තියෙනවා දැනගන්න. මොකද්ද ඒ කරුණ? ස්වාමීන් වහන්සේ නමක් විදිහට කළ යුතු දේ මොනවාද? නොකළ යුතු දේ මොනවාද? ස්වාමින් වහන්සේ නමක් හැටියට කළ යුතු දේ සහ නොකළ යුතු දේ. ඉවත් ස්වාමින් වහන්සේ නමක් කළ යුතු දේ තමයි සියලුම සත්වයා පිළිගැනීම කළ යුතුයි. නොකළ යුතු දේ තමයි සියලුම සත්වයා ප්‍රතික්ෂේප නොකළ යුතුයි. අද මේ සමාජයේ සියලුම දෙනා කරන්නේ ප්‍රතික්ෂේප කරන එකනේ. කෙනෙකුට කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා. කළ යුතු දේ තමයි ස්වාමින් වහන්සේ නමක් විතරක් නෙවෙයි සියලුම දෙනා. මේ තියෙන තත්වයක් එක්ක සියලුම දෙනා කළ යුතු දේ තමයි සියලුම දෙනා ප්‍රතික්ෂේප නොකර ඉඳීම. කළ යුතු දේ. නොකළ යුතු දේ තමයි මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ තමයි ප්‍රතික්ෂේප නොකර ඉඳීම. නොකළ යුතු දේ. කළ යුතු දේ තමයි පිළිගැනීම. මොකද්ද? නොකළ යුතු දේ තමයි ප්‍රතික්ෂේප නොකර ඉඳීම කළ යුතුයි. නොකර ඉඳීම කළ යුතුයි. කළ යුතුයි. කළ යුතුයි. නොකළ යුතුයි. ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතුයි. ඊට පස්සේ කළ යුතුයි. පිළිගැනීම කළ යුතුයි. සියලු දෙනා පිළිගැනීම කළ යුතුයි. එතකොට දැන් අද මේ වර්තමාන මේ කාල සීමාවේදී ධර්ම දේශනාවක් කළත් ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප වෙනව නෙවෙයි බොහෝ ජනයාට හිතිලා තියෙනවා මේ ස්වාමින් වහන්සේලා ප්‍රතික්ෂේප කොට විවේචනය කොට දැකීම. ඒක හොඳ නෑ, මහා පාපයක් ඒක. එයාට නිවන් දකින්න බොහෝ කාලයක් ගත වෙනවා. හැබැයි එයා මේ විදිහට හිතුවොත් ඉක්මනින් නිවන් දකින්නවා. කොයි විදිහට හිතුවද දන්නවද? මේ සියලු සංස්කාර ධර්මය දැන් ඔබ වහන්සේට දැන් සිතවිල්ලක් ආවනේ. ඒ තමයි මට ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. ගැටලුවක් තියෙනවා. මොකද්ද? කළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද? ස්වාමින් වහන්සේ නමක් හැටියට. ඒ සිතවිල්ල කොහෙන්ද ආවේ? ස්වභාව ධම විසින් නිර්මාණය වෙච්ච එකක්. සිත තුළට සිතවිල්ලක් ආවා. ගත්තේ නෑ. ඒක ස්වභාව ධම තුළින් නිර්මාණය වෙන එකක්. ඒ වගේ සියලුම සිතවිලි ස්වභාව ධම තුළින් නිර්මාණය වෙන එකක්. ස්වභාව ධමයේ න්‍යාය ධර්මයක් කියලා ඔබ වහන්සේට දකින්න පුළුවන් නම් මේක පුජ්‍යලයක් කරන එකක් නෙමෙයි ස්වභාව ධමයේ න්‍යාය ධර්මයක් කියලා. ඉක්මනින්ම නිවන් දකින්න පුළුවන්. මොකද මේ ස්වභාව ධම හේතුඵල ධමයට ගලපලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට අපේ සෑම සිතුවිල්ලකටම මොකද්ද අපි ගලපන්න ඕන? ස්වභාව ධම ගලප ගන්න ඕන හේතුඵලයක් හැටියට. හේතුව නම් ස්වභාව ධම පමණී කියලා දකින්න ඕන. ඒ දකිනකොටම අපිට තියෙන බැඳීම්, ඇලීම්, ගැටීම් වලින් අපි නිදහස් වෙනවා. පැහැදිලිද? හොඳයි. තෙරුවන් සරණයි. තව මොකක්ද තියෙන ගැටලුව? හොඳයි. සුවපත් වේවා. ඔබ වහන්සේටත් මේ භවයේදීම සියලු සංස්කාර ධර්මයෝ මොන විදිහට දැකගෙනද ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක් හැටියට දැකගෙන සසර දුකින් එතර වීමට මේ කුසල ධම් හේතු වේවා.